සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් පරිස්සමට ඇති කියලා හිතනවා. ඉතින් එන්නකෝ අද මගේ ගාඩන් එක ලස්සන වෙලා තියෙන ලිප්ස්ටික් මල් ටිකක් බලන්න. ඉතින් මේ තියෙන්නේ මං ගාව තියෙන ලිප්ස්ටික් මල් ටික. ඉතින් ඔයාලට මං කලිනුත් මේවා පෙන්නලා තියෙනවා. මං ගාව පැල ගොඩක් තියෙනවනේ. ඉතින් ඔන්න මේ සැරෙත් ඒ වගේ හැම ගහකම එක වගේ හරි ලස්සනට මල් හැදිලා රතු පාටට තියෙනවා. ඉතින් මේ පැල ටික ඔක්කොම මම එකම තැනකට පහුගිය කාලේ ඉල්ලගත්තා මේ කම්බියක් දාලා. ඔන්න ඉතින් දැන් මේ හැම එකම මේ සැරේ එකම තැන මල් හැදිලා පොලිමට ඉන්නවා මෙන්න මේ විදියට රතු පාටට කැරකි කැරකි මෙයාලා ටික. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනයිද නේද? මේ වගේ මල් පැලයකින් මිදුලට ලොකු ලස්සනක් අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ලිප්ස්ටික් කියන්නේ වැඩි නඩත්තුවක් නැති පැල වර්ගයක්. මේකට ලොකුවට මහන්සි වෙන්න බෙහෙත් පොහොර ගහන්න එහෙම ඕන නැහැ. මාස 3කට සැරයක් විතර ඔස්මොකෝට් පොහොර ටිකක් දැම්මහම බැලන්ස් හරි එන්න එක කේක් වගේ පොහොර ටිකක් දැම්මම ඇති වෙන මොනවත් ඕනේ නැහැ. ඒ වගේම ඉතින් වතුර දාන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් මේවා හරි ලස්සනට වැල් හැදිලා මෙන්න මේ විදියට හැම කෙනෙක්ටම මල් වෙනවා. බලන්නකෝ. මිදුලකට ගොඩාක් ලස්සනයි මේ ලිප්ස්ටික් පැල ටිකක් හදාගත්තොත්. ඔන්න ඉතින් ඔයාලගේ ගාඩන් වලත් මේ ලිප්ස්ටික් නැත්තම් ලිප්ස්ටික් පැල ටිකක් මේ විදියට හදාගන්න මිදුල ගොඩාක් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මගේ මෙන්න මේ තාරුකා මල් පැලවලත් මේ දවස්වල හරි ලස්සනට මල් හැදිලා. ඉතින් මේවා එව්වේ මට මෙතුස් ඩයරි කියන YouTube channel එක කරන නංගි තමයි. ඉතින් නංගි ඔන්න ඔයාටත් ගොඩාක් ස්තුතියි. මේ මල් වර්ගය මගේ මිදුලටත් එව්වට දැන් ගොඩක් ලස්සන වෙලා. ඉතින් මේ මල් දකින්නකොටත් ඔයාව මතක් වෙනවා මට හැමදාමත්. ඉතින් ඒ වගේම බෝගන් විලාවලත් ඔන්න මගේ මේ දවස්වල මල් හැදිලා මේ හරි ලස්සනට තියෙනවා. ඉතින් මිදුලේ මේ දවස්වල නම් මල් වලින් පිරුණු බවක් තමයි පේන්නේ. කොයි පැත්තෙන් බැලුවත් මගේ මිදුල. මේ දවස්වල අපේ පැත්තට නම් ටිකක් වහිනවා. ඒ හින්දා මම බෝගන්විලා පැල ටික නම් ටිකක් පරිස්සමට තෙමෙන්නේ නැති තැනක තමයි තියලා තිබුණේ. උන් ඉතින් අද තමයි මම මේ ගාඩන් එකට ගෙනත් තිබ්බේ. ඒකෙත් ලස්සන බලන්න. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එකත් මම මීට අවුරුද්දකට කලින් තමයි මගේ මිදුලට එකතු කරගත්තේ. හරියටම මෙන්න මේ වගේ දෙවිනුවර පෙරහැර කාලේ. ඉතින් ඔන්න අවුරුද්දක් ගත වෙලා දැන් මේ දවස්වල මෙහි දෙවිනුවර පෙරහැරත් කාලේ. ඉතින් තාමත් මේ පැලේ හරි ලස්සනට මල් හැදෙනවා. ගෙනා දවසේ වගේම ඉතින් ජපන් රෝසත් ඒ වගේම හරි ලස්සනට මල් හැදිලා. ඉතින් ජපන් රෝස කියන්නේ නඩත්තුවක් නැතිම පැලයක්. මේවට පොහොර ඕනේ නැහැ. ඩුබයි රෝස නම් ටිකක් අමාරුයි හදන්න. ඒවට ලෙඩ එනවා. හැබැයි ජපන් රෝස වලට නම් මුකුත් ලෙඩක් ආවේ නැහැ. මට නම් මේ දක්වා මේ හොඳට තියෙනවා. ඉතින් හැම ගහකම මේ දවස්වල මගේ මල් හැදිලා. ඉතින් මිදුලකට මේ වගේ පාට මල් වර්ග ටිකක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඉතින් මිදුලේ පිරිපුන් බවක් හරි ලස්සනක් විචිත්‍රවත් බවක් එකතු වෙන්නේ. ඉතින් කොළ පාටටම විතරක් තිබිලත් බෑ. ඒ වගේම විසිතුරු පත්‍ර තියෙන ශාක විතරක් තිබිලත් බෑ. ඉතින් මේ වගේ මල් හැදෙන ගස් විවිධ පාට වර්ග තියෙන විසිතුරු පත්‍ර තියෙන ගස් ඒ හැම එකක්ම එකතු වුණාම තමයි මිදුලක් අපිට ගොඩාක් ලස්සනට පේන්නේ. ඉතින් මගේ මිදුලෙත් මම මල් පිපෙන ගස් ඒ වගේම විසිතුරු පැල ওই විදියට හැම වර්ගයකම පැල වර්ග එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මගේ මිදුල මේ විදියට ලස්සන වෙලා තියෙන්නේ. ඉතින් උදේට මිදුලට බැස්සහම මේ විදියට මල් පිපිලා තියෙනවා දකින්නකොට නම් ඉතින් හිතට ලොකු සතුටක් සැනසීමක් දැනෙනවා. මම නම් ඉතින් හැමදාම උදේට කිචන් එකේ වැඩ ඉවරන ගමන් මිදුලට තමයි එන්නේ. ඉතින් ඇවිල්ලා මිදුල අතු ගාලා මේ මල් ගස් වටේ කැරකි ඉතින් මේවයි ලස්සන බල ටිකක් වෙලා ඉන්නවා.
ඉතින් ඒ වගේම හැමදාම එකම පොත් ටික එකම තැන තියාගෙන ඉන්නෙත් නැහැ. ටික දවසින් දවසට මම ඒවා වෙනස් කරනවා. ඉතින් අදත් මේ පොත් ටිකට මම බොගන්විලා මේ පැලේ තිබ්බා. ඉතින් අර පොත් ටික අයින් කරා එකෙන්. ඒකත් ඇඹිලි පාට බෝගන්විලා වර්ගයක්. ඒකෙත් හරි ලස්සනට මේ දවස්වල මල් හැදිලා. ඉතින් ඒ වගේම මිදුලකට ඉතින් පහසුවෙන්ම හදන්න පුළුවන් පැල වර්ග තමයි මේ කූඩලු දාස්පෙතියා. ඉතින් කියන්නේත් ඉතින් මේවත් මිදුලකට ගොඩක් ලස්සනයි මල් හැදුනම එහෙම. අපි වැඩි ගණන් ගන්න නැති පැල වර්ග වුණත් අපිට මිදුලට ගොඩක් ලස්සනක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන ලිප්ස්ටික් පැල ඔයාගේ මිදුලටත් ඔයා හිතව ගන්න ආස නම් ඔයාට පුළුවන් මගෙන් ලස්සන ලිප්ස්ටික් පැල මිලදී ගන්න. ඉතින් තිරේ දිස්වෙන WhatsApp නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දීලා ඔයාට පුළුවන් මගෙන් මේ විස්තර දැනගන්න. ඉතින් මේ දක්වා මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ වීඩියෝස් බලලා මට දෙන සහයෝගයට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අලුතෙන් මාත් එක්ක එකතු වෙන ආදරණීය යාළුවන්ගෙනුත් ඉල්ලනවා මාව subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න කියලාත්. ඉතින් ඒ වගේම මට හැමදාමත් මගේ වීඩියෝස් බලලා ආදරණීය කමෙන්ට් දාන මගේ යාළුවෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ආදරණීය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලා තමයි මට ලොකු ශක්තියක් උනේ මේ දක්වා මාව ඉදිරියට ගෙන එන්න. ඉතින් ඒ හැම දෙයකටම ඔයාලා දෙන සහයෝගයට ගොඩාක් ස්තුතියි. ආදරේ හැමදාමත් ඉදිරියටත් මාත් එක්ක රැඳිලා ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්.